සාමාන්‍යයෙන් ගුරු රාශියක් පසු කිරීමට අවුරුද්දක් ගත වේ. එසේ ගණන් කළ විට ගුරුට නවාංශකයක් ගමන් කිරීමට මාස 1යි දින 10ක් ගත වෙනවා. මෙම දින නියමයන් මෙසේ විය යුතුයි කියලා නියමයක් නැහැ. මොකද දින වකවානු අඩු වැඩි වීම වෙන්න පුළුවන්. නමුත් ග්‍රහ චක්‍රයේදී එම අංශකයේම බොහෝ කල් තිබෙන්නාක් මෙන් පෙනෙන අතර මේ ශාස්ත්‍රඥයෙකුට හෝ ලිගණින්නෙකුට හැර වෙන කෙනෙකුට නිවැරදි ලෙස සොයාගන්න බැරි බව තමයි පැවසෙන්නේ. මීන රාශියටත් ධනු රාශියටත් අධිපති වන ගුරු කටක රාශියේදී උච්ච වෙනවා. මිථුන රාශියේදී සතුරු වෙනවා. විශ්වාසය තැබිය හැකි සුබ ග්‍රහයෙක් වුවත් ඉගෙනීමට, ඥානයට, රැකිරක්ෂා වෙළඳ ව්‍යාපාර දියුණුවට ගුරු සුව පහසුව ඇති කරත් තරහ වෙන්නේ ඊටම අඩුවෙන් උනත් තරහ වුණොත් ඒ කියන්නේ දුෂ්ට රාශිගතව දුබලව සිටියොත් නැවත කිසිම උදව්වකට නොහැකි වෙනවා. ගුරු වැරද්දක් කරන්නේ ඉතින් කලාතුරකින් තමයි. උප්පත්තියේදී ගුරු සිටින රාශිය අනුව හොඳ නරක සිදු වෙන්න පුළුවන්. ගුරු හොඳට හිටියොත් දියුණුව වාසනාව ගෙන දෙනවා. ඒ වගේම තමයි නරක වුණොත් ඉතින් උණ සන්නිපාත වැනි රෝග හැදෙන්නත් පුළුවන්. මේ ගුරු එහෙමත් නැත්නම් බ්‍රහස්පති 2025 5 වෙනි මාසේ 14 වෙනිදා රාත්‍රී 10:36ට බුධ හිමි මිථුන රාශියට සංක්‍රමණය වෙනවා. මේ අනුව මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට මේ මොහොතේ ග්‍රහ ගෝචරයෙන් පංච මහා පුරුෂ යෝග අතරින් මාලවී යෝගයත් මේෂ, කටක, තුලා, මකර ලග්න හිමියන්ට කුජගේ බලය නිසා සත්කලත්‍ර යෝගයක් පවතිද්දී ඇතිවෙන මෙම බ්‍රහස්පති ග්‍රහමාරුව ඔවුන්ගේ උප්පත්තිය අනුව තැන්පත් වී සිටින රාශිය අනුව ගුරු පලාපල අඩු වැඩි වෙනස් වුණත් පොදුවේ ගත් කල මේ ලග්න 8 හිමි වූවන්ට නව ජීවන ගමනකට මඟ පෑදෙන අතර බාධක අවහිරතා මර්ධනය වී ඇති වී තිබෙන රෝග පීඩා සුව වී ජයග්‍රහණ ලැබීම, ධනය, බලය, කීර්තිය, ප්‍රශංසා ගලා ඒම, නව නිවාස සීන සැබෑවීම ඇති කරයි. වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ඒ උපත් පිහිටීම අනුව ධර්ම කර්මාධිපති බුධ ආදිත්‍ය යෝගය, රවි, චන්ද්‍ර, කුජ ආලෝක ග්‍රහ බලය, නීච භංග රාජ යෝග මෙන්ම ගුරු ශනි, කුජ ශනි, දෘෂ්ටි ත්‍රිකෝණ, චතුර්කෝණ, සප්තම කෝණ, ෂට්කෝණ, ජව බල සම්පන්න තත්වයකින් පවතිද්දී ගුරුගේ මිථුන රාශිගත වීම සියලු ලග්න හිමියන්ට යහපත ගෙන දෙමි. දින 157ක කාලයක් පුරාවට එනම් ඔක්තෝබර් 18 දක්වා මිථුන රාශියේ ගෝචර ගමනේ යෙදෙනු ඇත. මෙම කාලය තුල මොළයේ රුධිරය, පෙනහළු විදුරු මස් ආශ්‍රිත රෝග, දියපීනස, උදරයේ සම්බන්ධ රෝග, බඩ පිපුම, දියවැඩියා තත්ත්වය, විෂ ශරීරගත වීම, විෂ බීජ ශරීරගත වීම, වසංගත රෝග, උණ සන්නිපාත රෝග මෙන්ම මිථුන සතුරු රාශිගතව ගුරුගේ හැසිරීම සමහර විට ඔබගේ උප්පත්ති ග්‍රහචාරයට අනුව කිලිමාලය, ශරීරයේ ශක්තිය හීන වීම, ප්‍රබලව ඇති කිරීමට හැකි ග්‍රහ තත්ත්වයක් පවතින අතර කාලගුණ විපර්යාසද ඇති කිරීමට ඉඩ ඇති බැවින්ද පොදුවේ අප සෑම සියලු දෙනාම තම තමන්ගේ ආගම දහමට අනුව ජීවත් වෙමින් මැයි මාස සිට අගෝස්තු මාසය දක්වා කාලය හදිසි තීරණ, ඉක්මන් කෝපය ආදීන් වැළකී ඉවසීමෙන් ගත කිරීමත් තම තමන්ට සුදුසු පත්‍ය ආහාර රටාවකට පුරුදුව යහපත් කල් ක්‍රියාවෙන් ජීවිත ගමන ගෙන යාම තුළිනුත් ග්‍රහ ගෝචර ගමනින් ඇති කරනු ලබන අරිටුඵල දුරු කර ගුරු ග්‍රහයාගේ සුබඵල ළඟා කර ගැනීමටත් හැකියාව පවතින අතර ඇසතු බෝධීන් වහන්සේට පුද සත්කාර කිරීමත්, පිරිසිදු කිරීමත්, ඒ වගේම සිල් ඇත්තන්ට කඩල දාන, කහපාට වස්ත්‍ර දාන, බෝධි පූජා පින්කම් පැවැත්වීම, උස අඩි 3ක හෝ ඊට වැඩි කහ පැහැති කොඩි, බෞද්ධ කොඩි ආදී පූජා කිරීමත් ඔබ කරගන්නා සියලු කුසල් ශ්‍රී විෂ්ණු, ශ්‍රී ලක්ෂ්මී, මහා බ්‍රහ්ම, සක්‍ර, සරස්වතී දෙවියන්ට අනුමෝදන් කිරීමත් සුදුසු වන බව සිහිපත් කරන අතරම ඉතින් ඔබට සුබ දවසක්. නැවත හමු වෙමු.